සුබ දවසක් කියලා කියනවා හැමෝටම. මම අද වීඩියෝ එකක් අරන් ආවේ ගොඩක් දෙනාට නැවතත් පුංචි දෙයක් දැනුවත් කරන්න. මොකද ගොඩක් අය එක එක ප්‍රශ්න අහලා තියෙනවා. ඉතින් අපේ YouTube channel එක හරහා දාලා තිනවා. තවත් සමහර අය කියනවා අපි මේ ගැන දැනුවත් කරන්න කියලා. ඉතින් ඔන්න මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට දැනුවත් කරන්න හදනවා. ඉතින් මීට කලින් මම ඔයගොල්ලන්ට කියනවා ඔයගොල්ලන්ට මේ විස්තර වැඩියෙන් තව දැනගන්න ඕන නම් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒක ඔයගොල්ලන්ට වැදගත් වෙයි. මොකද අපි හැමදාම ඇත්ත තමයි පෙන්නන්නේ. මොකද මම කවදාවත් මගේ ව්‍යාපාරය කරගන්න ඕනේ කියලා මම බොරුව කියලා විකුණන්නේ නැහැ කිසිම දෙයක්. මේ කලින් මම මේ වීඩියෝ එකෙන් මේ සම්බන්ධව ඔයගොල්ලන්ට දැනුවත් කරා. මේ තියෙන්නේ මට මේ කස්ටමර් කෙනෙක් ගෙනත් දීපු ටැප් එකක්. ඉතින් මේ ටැප් එකම තමයි අපි ගාව තියෙනවා මෙතන ඔසෙල් කියන බ්‍රෑන්ඩ් එකකින් තියෙනවා. ඊට අමතරව රීමර් කියලා තියෙනවා. තව තියෙනවා මිලර් කියන එකකින් තියෙනවා. මේ ඔක්කොම ටැප් ටික අපි ගාව තියෙනවා රේන්ජ් එකෙන්. මම මෙතන දැන්ට අරන් තින්නේ ඔසෙල් කියන ටැප් එක විතරයි. ඉතින් මේ ටැප් එක සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩඩ් ටැප් එකක්. හැබැයි මේ ටැප් එක මේ කස්ටමර් අරන් තියෙන රුපියල් 9000 ගානක් තමයි මේක මිලට අරන් තියෙන්නේ. ඉතින් ඒ එකක්. ඊට අමතරව මෙන්න මේ කියන ටැප් එකත් මට තව කස්ටමර් කෙනෙක් දීපු එකක්. මේකත් එයා අරන් තියෙන රුපියල් 8000 ගානකට කියලා තමයි එයා කිව්වේ. ඉතින් මෙතන අපි ගාව තියෙන දැන් ටැප් ගැන මම වාර පොන්චි විස්තරයක් කරනවා. අපි ගාව මේ තියෙන ටැප් එක රුපියල් 9000ට ගත්ත කස්ටමර්ට අපි මේක එයාට අලවිලා රුපියල් 3600කට. ඔසෙල් කියන එක නම් අපි 3400යි. රීමර් කියන බ්‍රෑන්ඩ් එක අපි 3600යි. මිලර් කියන බ්‍රෑන්ඩ් එක 3800කට තමයි අපි අලවි කරේ. ඉතින් එතකොට මේ තියෙන ටැප් එකයි මේ තියෙන ටැප් එක අතර කිසිම වෙනසක් නැහැ. දෙකම එකයි. දෙකම එකම ක්වොලිටිය, දෙකම එකම ප්‍රොඩක්ට් එකක්. හැබැයි ඉතින් වෙනසකට තියෙන්නේ මේ හැම එකක්ම මම ඔයගොල්ලන්ට හැමදාම කියන වගේම ඔයගොල්ලෝ තේරුම් ගන්න ඉති දෙයක් තියෙනවා. මොකද මම අඩුවට වික්කොත් දැන් මට සමහර අය කමෙන්ට් එකක් එක්කෙනෙක් දෙන්නෙක් දානවා නොදන්න කමටද කොයිද. බාල බඩු වල ඉක්මනට ගෙවෙනවා, සවුට් වෙනවා මෙහෙමයි කියලා. ඉතින් මේ වැඩි ගානට ගන්නෙත් එතකොට එයා බාල බඩුවන්නේ එයා වැඩි ගානට අරගෙන තියෙන්නේ. ඇයි ඒක තේරුම් ගන්න බැරි ගොඩක් මිනිස්සු නොදන්නා දෙයක් මේක. ගොඩක් දෙනා හිතනවා වැඩි ගානට තියෙන එක හොඳ බඩු කියලා. අඩු ගානට තියෙනකොට ඒක බාල බඩුවක් කියලා. නෑ ඒ ඔයගොල්ලෝ වැරදිට තේරුම් ගත්ත දෙයක්. මොකද මේ කියන හැම ටැප් එකම ඔයගොල්ලෝ නිවසේ පාවිච්චි කරනකොට බාත්රූම් එකේ වතුරත් එක්ක මේ වුණාම සාමාන්‍යයෙන් ඔක්සයිඩ් එකකට හවු වෙනවා. මේ තියෙන්නේ මේ වතුරත් එක්ක ගිහලා මේක ඔක්සයිඩ් බැඳලා තියෙනවා. ඉතින් ඕක මම හැමෝටම තේරුම් කරලා ඉතින් දවස් ගානේ කියනවා. මම මේක තේරුම් කරන්නේ ඔයගොල්ලෝ මගෙන් මේක ගන්න ඕනේ නෑ. ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ මිලක් බලලා ගන්න. ඒක මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා විතරයි මම මේ කියන්නේ. ඇත්තටම ඉතින් මේ ටැප් එකට මේ වෙලා තියෙන දේ මගේ ටැප් එක රුපියල් 3600ට ගත්ත කියලා වෙන්නේ නැතුව නෑ. ඒකත් වෙනවා. හැබැයි රුපියල් 9000ට මේ ටැප් එක ගන්න ඕන ඒක මා මෝඩකමක් කියන එක විතරයි ඉතින් මම දකින්නේ. මොකද ඔයගොල්ලෝ හරි දේ තේරුම් ගන්නකම් ඔයගොල්ලෝ රැවටෙනවා කියන එක විතරයි මම දන්නේ. දැන් මොකද මේ බේසින් ටැප් එකේ මේ කාට්ලේජ් එක මාරු කරන්න මෙයා ගෙන කාට්ලේජ් එක මාරු කරලා වැඩක් නෑ. මේක තනිකර ඇතුලේ මේ බලන්න. මෙන්න මේ විදිහට ඉතින් මොකද මේක අවුරුදු දෙකක් යනකොට මේ දේ වෙනවා. මේ වලට දැන් ඔයගොල්ලෝ හිතනවා මේක ලොකු ගානකට ගත්තම දැන් මේ කස්ටමර්ට මේ දෙකටම වොරන්ටි දීලා තියෙනවා. හැබැයි වොරන්ටි එක කොහෙවත් කියලා නෑ. පාට වෙනස් වෙනවට, කලයක යනවට එහෙම කියලා නෑ. ඒගොල්ලෝ ගියාට පස්සේ කිව්වලු මේ අපි කිව්වේ ලීක් වොරන්ටියක් කියන එක විතර. මම ඕක හැමදාම පැහැදිලි කරනවා. මගේ මොකක් හරි විදියක් තියෙනවා මේක පැහැදිලි කරනවා. ඉතින් මේක ඔයගොල්ලෝ තේරුම් ගන්න නැති ඔයගොල්ලන්ට මේක ඉතින් වැඩි ගානට ගන්න ඉතින් මොකද මම සරලව කිව්වොත් බඩු අඩු මේ කියන නානක හාම්බරේට තියෙන මේ ටැප් වර්ග ගාන මිල අඩු වුණාට මම ගන්නෙත් එකම තැනකින් එකම කම්පැනි එකකින්. ඒතර මට දෙන්නේ නැති වොරන්ටියක් මම කොහොමද ඒ අනිත් අයට කස්ටමර් කෙනෙක්ට දෙන්නේ? ඉතින් ඒක තමයි මගේ නම් තියරිය. මොකද මට බොරු කියලා විකුණන්න බෑ. මම ඕන එකෙන්ට මගේ ෂොප් එකට ආවිල්ලා මේක ගන්න ඕන එකෙන්ට මම කියනවා මේක අවුරුදු දෙකක් වගේ යනකොට මේක සාමාන්‍යයෙන් අව පැහැවෙනවා මෙන්න මේ විදිහට වෙනවයි කියලා. ඒකින්ද ඒක තේරුම් ගන්න එක්කෙනා ඒක අරගෙන යනවා සාමාන්‍යයෙන් රුපියල් දැන් මේ ටැප් එක අපි දෙන්නේ 1800ට. ඉතින් මේකත් මිලර් කියන බ්‍රෑන්ඩ් එකේ 1800ට ගන්න ටැප් මේක සාමාන්‍ය රුපියල් මම 3000ට විකුණනවා නම් ඒක මම 3500ට විකුණන්නත් මට පුළුවන්. ඉතින් මට ඒ ගානට ඒ අවශ්‍යතාවයක් නැහැ. මොකද මට මේ හැමදේම මට ලාභයක් තියෙනවා. ලාභයක් කියන්නේ මම සුළු ලාභයක් මට තියෙනවා. ඒ ලාභෙත් එක්ක මට ඇත්ත විකුණලා ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ. මොකද ගොඩක් දෙනා මට එක එක ප්‍රශ්න අහලා තිබ්බ. සමහර කට්ටිය අයියෝ මම විකුණන්න නැති දේවලුත් මගේ නමට දාලා මේ ඕක බාල බඩු මේක මම ගන්නෙත් මම විකුණන්නෙත් මම
හයි පැහැදිලිව කියනවා මම මේවා අලෙවි කරන්නෙත් ඕගොල්ලෝ ලොකු ෂොප් වල විකුණන බඩුම තමයි. මේ රීමර් කියන එක, ඔසෙල් කියන එක, මිලර් කියන එකත් මම අලෙවි කරන්නේ ඕගොල්ලෝ ලොකු තැන් වලින් ගන්න බඩුම තමයි. නැතුව මම කොහෙන්වත් මේවා ගෙනල්ලා පාවිච්චි කරන ඒවා නෙමෙයි. ලංකාවට මම ගෙනල්ලා විකුණන එකක් නෙමෙයි. ඒක තමයි මට මේක සරලව ඔයගලන්ට කියන්න ඕන. එහෙනම් ගොඩක් ස්තුතියි. මේ වීඩියෝ එකකින්වත් ඔයගලන්ට යම් දෙයක් ඉගෙන ගන්න පුළුවන් නම් මං හිතනවා. ඒ කියන්නේ මම ගොඩාක් දෙයක් දන්නේ නැහැ. කියන්නේ මට පුළුවන් දේ මම ඔයගලන්ට කියන්න තමයි උත්සාහ කරන්නේ. එහෙනම් සුබ දවසක්.